හෙලෝ ගයිස් අද අපි මේ වීඩියෝෙන් කතා කරනවා කොහොමද ඩූප්ලේ තීම් එක කොහොමද නිවැරදි ඉන්ස්ටෝල් කරගන්න කියලා. ගොඩක් අය මගෙන් ඩූප්ලේ තීම් එක ගත්තට ගොඩක් අය හරියට කස්ටමයිස් කරගන්න ඇත්තටම දන්නේ නැහැ. මම හින්දා තමයි මේ වීඩියෝ එක ගේන්න හේතුවක් උනේ. ඉතින් අපි බලමු කොහොමද ෆ්‍රී හොස්ටින් පාවිච්චි කරලා WordPress හොස්ට් කරගෙන ඊට පස්සේ ඩූප්ලේ තීම් එක කොහොමද නිවැරදි ඉන්ස්ටෝල් කරගන්න කියලා. හැබැයි මම මේ වීඩියෝ එක කරන්න ඕන නිසා ෆ්‍රී හොස්ටින් පාවිච්චි කරාට මම ෆ්‍රී හොස්ටින් රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔයාලට මම ලිංක් එකක් දාලා තියන්න. ඔයාලට ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලට රුපියල් 350කට වගේ GB 5ක ස්ටෝරේජ් එකක් තියෙන හොඳ cPanel hosting එකක් ඔයාලට buy කරගන්න පුළුවන්. මම පහල කමෙන්ට් එක දාලා තියන්න. කමෙන්ට් එක හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි ඔයාලා එතනින් hosting ගන්න. ෆ්‍රී තැන් වල දේවල් පාවිච්චි කරන්න එපා. ඔයාලා මේ සයිට් එක ටික කාලයක් ඇද්දි සස්පෙන්ඩ් වෙනවා. මම ඒක කැට දීලා කියනවා. ඒ හින්දා ෆ්‍රී හොස්ටින් පාවිච්චි කරන්න එපා. හරි අපි වීඩියෝ එක පටන් ගමු. හරි අපි මුලින්ම ඉන්ෆිනිටි ෆ්‍රී එකේ account එකක් හදාගන්න ඕනේ. ඔයාලා account එකක් හදාගන්න දන්නේ නැත්නම් infinity-free.com කියලා Google එකේ search කරලා ඒ site එකට යන්න. මේ විදියට ඔයා ඒ site එකට ගියාට පස්සේ මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඒක උඩ බලා ගන්න තියෙනවා register කියලා button එකක්. එන්නේ ඒක උඩ click කරන්න. ඊට පස්සේ මේ වගේ form එකක් එනවා. ඔයා මේ දේවල් කිසිම දෙයක් fill කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට මෙතන sign up with Google කියලා බටන් එකක් තියෙනවා. ඔයා ඒකෙන් ගිහිල්ලා ඔයාගේ Gmail එක හරහා මේකට sign up වෙන්න. හරිනේ. ඊට පස්සේ ඔයා මේ විදිහට account එකක් හදාගන්න. ඊට පස්සේ ඔයා මේ වගේ interface එකකට එයි. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න තියෙනවා create account කියලා මේ දම් පාට බටන් එකක්. ගන්න ඒක උඩ click කරන්න. ඊට පස්සේ මෙතන choose plan කියලා තියෙනවා. මෙතනින් ඔයා මෙන්න මේ $0 කියන ප්ලෑන් එක සිලෙක්ට් කරන්න. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් 5GB disk space එකක්, unlimited bandwidth එක ජීවිතේට හම්බෙන්නේ නැහැ. unlimited hosted domain අනිවාර්යයෙන් හම්බෙනවා. අනිත් එක ටික වැඩක් නැහැ මේක කියලා. හරි create now දෙන්න. sorry create now නේ. ඊට පස්සේ මේ විදියට recaptcha එකක් එනවා Cloudflare. මෙන්න මේක verify කරගන්න. හරි ඔයාගේ මෙතනින් domain එකක් අපිට දාගන්න පුළුවන් සයිට් එකට. මේකේ මෙන්න මේ තියෙන ඩොමේන් සමහර වෙලාවට වැඩ කරන්නේ නැහැ. මම ඔයාලට පෙන්නන්න වැඩි ගන්න ඩොමේන් එක I don't know මෙතන ඒ ඩොමේන් එක නැහැ. අපි මෙතන තියෙන ඩොමේන් එකක් සිලෙක්ට් කරගමු. මෙන්න මේ rf.gd කියන එක. ඔන්න ඔක සිලෙක්ට් කරලා මෙතන සබ් ඩොමේන් එකට අපි සයිට් එකට දාන්න ඕන නම අපි මෙතන ටයිප් කරගමු. උදාහරණයක් විදිහට අපි හෙලා cloud movies කියලා දාමු. cloud movies කියලා දාලා හරි ස්පෙලිස් හරි check in availability නේද? ඔව් ඒක දීලා මේ domain එක check කරගමු. හරි ඒ domain එක available වට්ටේ තියෙනවා. එතන create account දෙමු. එතන email concept එක I approve දෙන්න. ඊට පස්සේ මේ බටන් එක click කරන්න. හරි ඔයාලගේ අර account එක load වෙලා මේ විදියට account එක active වෙයි. ඊට පස්සේ අපි මේක මේ domain එක copy කරලා මේක view කරලා බලමු. මේක වැඩ නම් පට්ට වැඩ සුපිරි. ඒ කියන්නේ මේ domain එක වැඩ. එහෙනම් ඔයාලත් .rf.gd කියන domain එක ගන්න. අනිත් ඒවා අරගෙන වැඩ කරන්නේ නැතු වුණොත් ඊට පස්සේ ඔයා Infinity Free එකේ control panel එකට ගිහිල්ලා sub domain එකක් හදාගෙන ඒ වගේ කරදරයක් කරන්න ඕන. එහෙනම් මේ වගේ domain එකක් ගන්න වඩා ලේසියිනේ. තා short domain එක. හරි. ඊට පස්සේ මෙන්න මෙතන කොහෙද? මෙතන control panel එක මේකෙත් මට මතක විදිහට I approve කියලා බටන් එකක් එනවා. නෑනේ. ඒ බටන් එක ආවේ නෑ. කෙලින්ම අපි අතනින් I approve කරපු නිසා වෙන්නද? හරි. අපි මේ තියෙන අපේ Vista panel එක cPanel එකේ Vista panel byte host ලගේ. අපි දැන් WordPress install කරගමු. WordPress install කරගන්න කලින් SSL certificate එකක් install කරගන්න ඕනේ. SSL certificate එක wow. ඒ certificate එක install වෙලානේ. ඒක 0 SSL වලින් install වෙලා Infinity Free එකේ. ඒක සුපිරි. මම අද තමයි දැනගත්තේ ඉස්සර install වුනේ නැහැ ඔටෝමැටික්
SS දෙකමරු. ඊට පස්සේ මෙතන තියෙනවා soft keyless app installer. ඒක යන්. හරි. මේ විදියට ඒක වැඩක් නැහැ. මෙතන තියෙනවා WordPress එක ගාව තියෙන install button එක ක්ලික් කරනවා. හරි. ඊට පස්සේ මෙන්න මෙතන අපිට HTTPS සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයාලා සිලෙක්ට් කරලා නැත්නම් එහෙම සිලෙක්ට් කරගන්න. ඩොමේන් එක සිලෙක්ට් වෙලා තියෙනවා. බලන්න ඔයාලගේ හරි ඩොමේන් එක නේද සිලෙක්ට් වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම අපිට සයිට් එකට නම දෙන්න පුළුවන්. මම මේක zoom කරලා පෙන්නන්න ඔයාලට පේන්නේ නැත්තම් මේකට සයිට් ඩිස්ක්‍රිප්ෂන් එකක් අවශ්‍ය නැහැ. අපිට පස්සේ උනත් දෙන්න පුළුවන්. මේ සයිට් නේම් එකටත් අපිට පස්සේ උනත් දෙන්න පුළුවන්. ඒ වගේම ඇඩ්මින් යූසර් නේම් එකක් පාස්වර්ඩ් එක මේක ඔයා ස්ටෝන් එකක් දෙන්න ඕනේ. මොකද වෙන එකේ ලොග් වෙන්න පුළුවන් ඊට පස්සේ නැත්නම් සයිට් හැක් වෙන්න ඕන ඔය විදියට ස්ටෝන් එක දුන්න මම දැන් නෝට්පෑඩ් එකේ මේකේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි කොපි කරලා දාලා තියන්න. නැත්නම් මට අමතක වෙනවා. ඔයාලට කැමතියක් උතෙන් ටයිප් කරලා තියාගන්න. ඔයාලා ලේසි කියලා හිතන එක. ඒ වගේම ස්ටෝන් එකක් දෙන්න නැත්තම්. දන්නවනේ මේ දවස්වල සයිට් සෑහෙන හැක් වෙනවා. හරි. මේක වැඩක් නෑ. මම එහෙනම් අන්ටික් කරනවා. මේ විදිහට ඔයාගේ සිලෙක්ට් වෙලා තියෙන ප්ලගින්ස් ටික ඒ ටික ඔයා අන්ටික් කරගන්න. වෙලවරක් නෑ. මේ ඉන්ස්ටෝල් කියන බටන් එක ක්ලික් කරලා අපි WordPress ඉන්ස්ටෝල් කරගමු. ඔයාලා මෙතනට වෙනකම් වීඩියෝ එක බැලුවා නම් ඔයාලගේ පොඩි දෙයක් අහන්න ඕන. මම මේ දේවල් ඔයාලට එක්ස්ප්ලেইন කරනවා වැඩිද ඒ කියන්නේ. මම කතා කරනවා හැම වැඩිද. මම අර චූටි දේ බව ඔයාලට ගැඹුරින් එක්ස්ප්ලেইন කරනවා. මොකද ඔයාලා දන්න කට්ටිය බලන්න පුළුවන් නොදන්න කට්ටිය බලන්න පුළුවන් ඒගොල්ලොන්ට තේරෙන්න තමයි මම මේ වීඩියෝස් කරන්නේ. ඒ හින්දා එහෙම එක්ස්ප්ලেইন කරනවා වැඩි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න ඔබ එක්ස්ප්ලেইন කරනවා වැඩි කියලා. එතකොට මම ආයි ඊළඟ දවසේ ඉඳන් කතා කරන්නේ වැඩි. හරි. අපි WordPress install ඉවරයි සයිට් එකට. අපි view කරලා බලමු. මෙතන view කරපුවක් තියෙනවා. my blog කියලා ඔන්න ඔය සයිට් එක තියෙනවා. හරි. දැන් අපි WordPress admin panel එකට log වෙමු. මෙන්න මෙතන ඔයාලට පේනව නේද? link එකක් තියෙනවා WP admin කියලා. අන්නේ ඒ පාත් එකත් එක්ක කියන එක තමයි ඔයාලගේ admin panel එක log වෙන admin path එක. හරිනේ මං කිව්වා. හරි. මේ විදිහට WordPress එකට ආවට පස්සේ දැන් අප්ඩේට් එකක් බලා ගන්න පුළුවන්. WordPress එකේ අප්ඩේට් එකක් කියලා දෙනවා. අපි මෙතන මුලින්ම please update now කියන එක ක්ලික් කරමු. මුලින්ම අප්ඩේට් කරලා ඉන්නවා. මොකද WordPress වලින් security update එක. හරි. අප්ඩේට් කරලා ඉමු. හරි. ඔන්න අප්ඩේට් වුණා. WordPress 7.3 nice. දැන් අපි මුලින්ම මෙන්න මේ තියෙන hello world කියන post එක delete කරගන්නවා. ඔය හැනක් යතයි. මෙන්න මේතන ගිහිල්ලා මේ post එක වල ගියාම trash කියලා බටන් එකක් තියෙනවා. එන්න trash බටන් එක ක්ලික් කරා. එතකොට මේක කුණුබක් කියලා යනවා. දැන් අපි refresh කරලා බැලුවොත් මේ post එක නැහැ. මෙන්න මෙතන trash එකට ගිහිල්ලා ඔයා empty trash දෙන්න. එතකොට කුණුබක් කියනොත් ඒක ඉසික් කළා යනවා. අර ගාෆිල් නෑමෝ ඉසික් කරන්නේ කොහෙද? අබුඩාබි නේද? අන්න එහෙට ගියා. ඊට පස්සේ මේ pages වලට යන්න. pages වල privacy policy එක ඔයාලා තියාගන්න. ඒක හොඳයි. මේ sample page එක delete කරලා දාන්න. ඊට පස්සේ trash එකනොත් ඕනනම් ගිහිල්ලා delete කරලා දාන්න. මට කම්මැලි එහෙනම් මම trash එකෙන් delete කරන්නේ නැහැ. ඒ වගේම themes තියෙනවා. මේ අනවශ්‍ය theme ටික delete කරලා දාන්න. ඒකත් මම පෙන්නන්න කොහොමද delete කරන්න කියලා. මේ themes details වලට යන්න. මෙහෙම mouse එක ගියාට පස්සේ theme details කියලා දෙනවා. theme details. අන්න ඒකට ගියාට පස්සේ දැන් delete කියලා බටන් එකක් තියෙනවා. ඕක ක්ලික් කරලා ඕම ඕකේ කරන්න. ඊට පස්සේ delete වෙනවා. මේකෙත් ඒ විදියට ගිහිල්ලා කරන්න. එතකොට හරි. මේක theme එකක් විදියට තියාගන්න. ඕකරා. ඊට පස්සේ මෙන්න මෙතන add theme ගිහිල්ලා upload theme. අපි දැන් ඩූප්ලේ theme එක අප්ලෝඩ් කරගන්න යන්නේ. මේ වීඩියෝ එක බලන ඔයා ගාව දැනටම ඩූප්ලේ theme එක නැත්තම් ඔයාලට පුළුවන් lifestyle license එකක් විදියට අඩු මුදලක මගෙන් purchase කරගන්න. මේක බොරු නෙමෙයි ඇත්තම lifetime හම්බෙනවා. මම දෙනවා. මම ඒක වගේ කියනවා.
මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මම ඔයාලට සපෝට් එකක් දෙනවා. ඒ හින්දා ඔයාලට පුළුවන් මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඩුප්ලේ තීම් එක බයි කරගන්න. මේක වෙන රටක ඉන්න කෙනෙක් බලනවා නම් ඔයාට බයිනෑන්ස් හරහා තමයි මට පේමන්ට් කරන්න වෙන්නේ. මොකද මට කාඩ් පේමන්ට් දෙන්න විදියක් නැහැ. ගොඩක් ප්ලැට්ෆෝම් වල මම බයි මේ කොෆී වගේ ප්ලැට්ෆෝම් වල ඔයාලට මේ තීම් එක දාලා මම සේල් කරා. කොහොම හරි ඉතින් පොඩි ප්‍රශ්නයක් වෙලා ඒ තීම් වලින් මගේ account suspend කරා. හේතුවක් ඇත්තටම මම දන්නේ නැහැ. කොහොම හරි මට KYC verification වගේ ඒ කියන්නේ NIC එක verify කරගන්න කියලා ඇවිල්ලා තිබ්බා. මං ඒව කරන්න ගියෙත් නෑ. ඒ හින්දා කරදරයි ඒව වෙරිෆයි කරගන්න ගියාම. එහෙනම් ඔයාලා මට මැසේජ් එකක් දාන්න මේ නම්බර් එකට. මම ඔයාලට ඩුප්ලේ තීම් එක දෙන්න. ඒ වගේම සෙඩාෆ්ලික්ස් තීම් එකත් මාගාව තියෙනවා. මූවි සම්බන්ධ තවත් සුපිරි තීම් එකක්. ඉතින් ඒකත් ඔයාලට බයි කරගන්න ඕන නම් මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. හරි. අපි දැන් මේකට තීම් එක ඉම්පෝට් කරගමු. මෙන්න මෙතනට ගිහිල්ලා මගේ මේ තියෙන්නේ ඩුප්ලේ තීම් එක. ඒ zip ෆයිල් එක මේ විදිහට මම මෙතන ට්‍රැක් කරගෙන ඇවිල්ලා මෙතනට දානවා. එහෙම ට්‍රැක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට පුළුවන් මෙතන choose file ගිහිල්ලා අදාළ ෆයිල් ලොකේෂන් එකට ගිහිල්ලා මේ තීම් එක සිලෙක්ට් කරගන්න. මට මේ ලේසි නිසා මම drag and drop කරලා එතනට දැම්මේ. ඊට පස්සේ installation now කියන එක දෙන්න. තීම් එක ඉන්ස්ටෝල් කරගෙන මෙන්න මෙතන තියෙන ඇක්ටිව් බටන් එක ක්ලික් කරන්න. එතකොට තීම් එක ඇක්ටිව් වෙනවා. හරි. තීම් එක ඇක්ටිව් වුණා. අපි මේ පේජ් එක රිෆ්‍රෙෂ් කරලා බලමු. හරි. මෙන්න තියෙනවා තීම් එක සුපිරියට. හරි. මෙන්න මෙතන තියෙන do license කියන එකට යන්න ඕන. do play license. මෙතෙන්ට අපි license key එක දාන්න ඕනේ. මෙතෙන්ට දාන්න අවශ්‍ය license key එක ඔයාලා මගෙන් තීම් එක buy කරාට පස්සේ ඔයාලට license key එක හම්බ වෙනවා. මම license key එක එහෙනම් දානවා. ඔන්න ඒ විදිහට copy කරගත්ත license key එක මේක ඔයාලා වීඩියෝ එක බලලා type කරලා license key එක දැම්මට වැඩක් නැහැ. මම මේ වීඩියෝ එකෙන් පස්සේ මේක delete කරනවා. දාලා මෙතන active license දෙන්න. ඊට පස්සේ license එක active වෙනවා. මේ details වලට ගියාට පස්සේ විස්තරය බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන DB movies වලට ගිහිල්ලා ඒකේ settings වලට යන්න. ඒකේ තියෙන API key from DB movies කියන එකටත් ඒ license එකම දාලා save changes දෙන්න. ඊට පස්සේ license එක active වෙනවා. අපි movies import කරගන්න කලින් මේක customize කරන විදිය බලමු. දැන් මේක මේ විදිහට white mood එකේ තමයි තියෙන්නේ. ගොඩක් අය white mood එකට කැමති නැහැ. අපි මේක dark mood කරගන්න ඕනේ. මෙතන appearance වල do play option කියලා තියෙනවා. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ මේ customize වල තියෙනවා. මෙන්න මේ black mood එක තියෙනවා. dark mood එක. n එක select කරලා save කරගන්න. ඊට පස්සේ refresh කරන්න. ඔන්න ඩාක් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට කැමති නැති කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලොන්ට ෆුල් විත් එකට ඕනේ. අර ස්ක්‍රීන් එක පුරාම ඕනේ මැක්ස් විත් එක වැඩි කරලා මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. කොහොම හරි අර මම කරලා පෙන්නන්න. ඒ කියන්නේ මෙන්න මේ විදිහට වයිට් ගතියක් තියෙනවා කැමති නැහැ. ඒක කරගන්න මෙන්න මෙතන. මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් පික්සල් 1200 කියලා තියෙනවා. මෙන්න මේක පික්සල් 2000ක් විතර දාන්න. දාලා සේව් කරන්න. ඊට පස්සේ රීෆ්‍රෙෂ් කරලා බලන්න. මෙන්න මේ විදිහට ඔයාලට සයිට් එක අර සයිට් එක ෆිට වෙලා තියෙනවා දෙපැත්ත. හොඳට. ඊට පස්සේ මේ යට තියෙන කලර් එක වෙනස් කරගන්න කොහොමද කියලා බලමු. පහළ යන්න. මෙන්න මෙතන තියෙන background container කියලා. මෙන්න මේකට ඔයාලා කැමති කලර් එකක් දාගන්න. දාලා සේව් කරගන්න. ඊට රීෆ්‍රෙෂ් කරන්න. දැන් දාපු කලර් එක මේ තියෙන්නේ. පට්ට කැත කලර් එක. හරි ඊට පස්සේ ප්‍රයිමරි කලර් කියන්නේ
මේ වලට මේ බටන් වල මේ වගේ මේ ලේබල් වගේ ස්ලයිඩ් ලේබල් වල නිල් පාට ගතියක් බලා ගන්න තියෙනවානේ. අන්නේ නිල් පාට එක තමයි මේ ප්‍රයිමරි කලර් එක කියන්නේ. ඔයාලා මෙතනින් කැමති කලර් එකක් දාන්න පුළුවන්. අපි මේ වගේ කලර් එකක් දාමු. ඊට පස්සේ සේව් කරමු. සේව් කරලා රීෆ්‍රෙෂ් කරමු. හරි. එන්න මේ විදිහට කලර් එක වැටලා තියෙනවා. ඊට පස්සේ මේක නම් ඔයාලට පෙන්නන්න මම මූවිස් ටික ඉම්පෝර්ට් කරගන්න ඕනේ. මම මූවිස් ටිකක් ඉම්පෝර්ට් කරගන්න මෙන්න මෙතන DB මූවිස් වලට ගිහිල්ලා මෙතන ඔයාලට ෆිල්ම් එකේ නමක් උන සර්ච් කරගන්න පුළුවන්. එච්චර දඟලන්නේ නැහැ මම. මෙන්න මෙතනින් අවුරුද්ද දානවා. ඊට පස්සේ මෙතනින් අවුරුද්ද දැම්මට පස්සේ ඒ අදාළ අවුරුද්දේ රිලීස් වුණ හැම මූවි එකක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙහෙම 2021 තියෙද්දි මම මේ බටන් එක ප්‍රෙස් කරනවා. ඊට පස්සේ ඒ අවුරුද්දට අදාළ රිලීස් වුණ මූවිස් ටික පෙන්නනවා. ඊට ස්පයිඩර්මෑන් තියෙනවා. බ්ලැක් වින්ඩෝ කියලා මූවි එකක් තියෙනවා. වෙනම් තියෙනවා. ඔය ටික විතරක් මම සිලෙක්ට් කරගන්නවා. දැන් රීෆ්‍රෙෂ් කරනවා. හරි. ඒක මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා. දැන් මම පෙන්වන්න යන්නේ මම අර කිව්වනේ මූවිස් ටිකක් ඉම්පෝර්ට් කරගන්න ඕන වලට ඒක පෙන්වන්නේ කියලා. හරි. ආයි අපියරන්ස් වලට ගිහිල්ලා ඩුප්ලේ ඔප්ෂන් වලට යන්න. එතන කස්ටමයිස් වල මම පහලට යද්දී මෙතන තියෙනවා hover play icon කියලා. ඔය hover play icon කියන්නේ අපි mouse එකේ මෙහෙම උඩට ගියාට පස්සේ මේ විදිහට pop up වෙන්නේ. ඕකට ගියාට hover වෙනවා කියලා. ඔන්න ඔය වෙද්දි එන icon එක තමයි අපි මෙතනින් change කරන්න තියෙන්නේ. මෙන්න මෙතනින් මෙන්න ඔය කැමති වට icon එකක් දාන්න. මෙන්න මේක මට ලස්සන එක කියලා හිතෙනවා. ඒක දාලා save කරනවා. ඊට refresh කරලා බලමු. ඔන්න මේ විදිහට hover කරද්දී මේ විදිහට අර අපි දාපු icon එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ සයිඩ් බාර් පොසිෂන් එක තියෙනවා. ඔයාලට සයිඩ් බාර් එක රයිට් එකකට ලෙෆ්ට් එකටද ඒ වගේ ඒවා දාන්න පුළුවන්. ඊට හෝම් පේජ් එකේ ස්ලයිඩ් එක හයිඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ෆුල් විඩ්ත් එකක් දෙන්න පුළුවන්. මේක දාලා පෙන්නුවා. ඕක දාලා සේව් කරන්න. ආයෙ රිෆ්‍රෙෂ් කරමු. ඔය බලා ගන්න පුළුවන් ස්ලයිඩ් එක හයිඩ් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ විදිහට ඔයාලට මේ ඔප්ෂන් try කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ ස්ලයිඩ් එක කියලා තියෙන්නේ මෙන්න මේ උඩ තියෙන ස්ලයිඩ් එක. මේ මූවි ස්ලයිඩ් එකක් තියෙන්නේ. ඒක. ඒ වගේම මේ ෆීචර්ස් ටයිටල්ස් කියන්නේ මේ මූවි එකක් අපිට ෆීචර්ස් කරන්න පුළුවන්. මම ඒකත් පෙන්නන්නම් ඔයාලට. මූවිස් තියෙනවා, ඇඩ්වර්ටයිස්මන්ට් තියෙනවා, ටීවී ෂෝස් තියෙනවා. ඔයාලට මේ නැත්තම් මේ විදිහට අයින් කරගන්න පුළුවන් මේ පැත්තට දාලා. මේ පැත්තේ තියෙන ඒවාත් ඔයාලට අරගෙන මේ පැත්තට දාන්න පුළුවන්. එතකොට ඒවා ඇක්ටිව් වෙනවා. ඊට ලෝගෝ එක තියෙනවා. ඔයාලට ලෝගෝ එක මෙතනින් අප්ලෝඩ් කරගන්න පුළුවන් ගිහිල්ලා. ඒ ලෝගෝ එක තමයි මෙන්න මේ ලෝගෝ එක. මේ හෙඩර් ලෝගෝ එක ඩුප්ලේ කියන. ඔයාලට මාරු කරගන්න පුළුවන්. මේ ෆයිකන් කියන එක තමයි මේ මෙන්න මෙතන WordPress icon එකක් තියෙන්නේ. අන්න ඒ WordPress icon එක අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒකට තමයි ෆයිකන් කියන්නේ. මේ WordPress එක මේ සයිට් එකේ තියෙනවා වගේ මේ සයිට් එකේ මේ වගේ එකක් තියෙන ඒගොල්ලෝගේ ලෝගෝ එක. ඒක තමයි ෆයිකන් එක කියන්නේ. ඔයාගේ ලෝගෝ එක දාගන්න එතනට. මෙතැන්ටත් ඔයාගේ ලෝගෝ එක දාගන්න මේකට අර WordPress එකට රෙජිස්ටර් වෙද්දී එතනට පෙන්නන ලෝගෝ එක තව වෙනස් කරගන්න තියෙන්නේ. ඒවල try කරලා බලන්න තනියෙන් try කරද්දි තමයි දේවල් ඉගෙන ගන්න. මම හැමදේම කියලා දෙන්නේ නැහැ. ඔයාලට මම පාර පෙන්නනවා. ඔයා ඒ පාරේ යන්න. හරි. footer settings වල මෙන්න මෙතන තියෙන මේක වෙනස් කරගන්න අපිට පුළුවන්. ඔයාලා ඒකත් වෙනස් කරගන්න සාපල් එකක් තියෙනවා. complete කියන එක දැම්මට පස්සේ ඔයාලට footer copyright එකත් එක්ක footer logo එකකුත් දාන්න පුළුවන්. ඊට footer text එකක් දාන්න පුළුවන්. title column තියෙනවා, title column 2 තියෙනවා. අට ඒ විදිහට menu එකක් හදාගන්නත් පුළුවන් footer එකට. custom CS තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මෙතන කස්ටමයිස් කරගන්න බැරි මොන හරි තියෙනවනේ කලර් එකක් වගේ චේන්ජ් කරගන්න. ඒ කියන්නේ මෙතනින් settings වලින් බැරි දෙයක් තියෙනවා. ඔයාලට custom CS code එකක් ලියලා ඒක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරා කස්ටමයිස් සෙක්ෂන් එකේ තියෙන හැම දෙයක්ම කමෙන්ට් වලට ගියොත් එහෙම කතා කරන්න දෙයක් නැහැ. කමෙන්ට් සිස්ටම් එක ඩිෆෝල්ට් WordPress තියන්න. Facebook නම් දාලා වැඩක් නැහැ. බොරුවට දාන්න එපා. ඔය තියෙන විදිහටම තියන්න. link module එකට link module කියන්නේ ඔයාලා මූවි එකක් දැම්මට පස්සේ
එන ලින්ක් පේජ් මම මූවී එකකට ලින්ක් එකක් ඔයාලට දාලා පෙන්නන්න. මේ අපි ස්පයිඩර්මෑන් මූවී එකට ගියාට පස්සේ මෙතන ලින්ක් එකක් දාන්න තියෙනවානේ. ඔයාලට මේක මූවී මෙන්න මේ මූවී සෙක්ෂන් එකට ගිහිල්ලා එඩිට් මූවිස් ගිහිල්ලත් ඔයාලට ඒක දාන්න පුළුවන්. මම ලේසි නිසා මෙතනින් දානවා. මම මේ විදිහට ලින්ක් එකක් දාලා send link කියන එක ක්ලික් කරලා ලින්ක් එකක් දානවා. හරි. ඊට පස්සේ මෙතන download link page එකක් තියෙනවා. ඔන්න ඔය download link page එක තමයි මේ link module එක යටතේ තියෙන්නේ. ඔයාට මේ redirect page එක තව මේක. ඒකට අපිට countdown එක විදිහට ඔයාට කැමති ගානක් දාන්න පුළුවන්. 5ක් දාන්න පුළුවන් ඕන. ඊට පස්සේ මෙන්න මේ තියෙන main color එක කියන්නේ මෙන්න මේ ඔයාලා බලා ගන්න පුළුවන්. අංක ටිකක් යද්දි ඒකේ color එක ඒක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන අන්තිමට බටන් එකක් එනවා. ඒ බටන් එකේ color එකත් මෙතනින් වෙනස් වෙනවා. ඒ බටන් එකේ තියෙන ටෙක්ස්ට් එකත් ඔයාලට මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මේ බටන් එකට පල්ලෙහාන් තියෙන ටෙක්ස්ට් එකත් ඔයාට මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. අපි මේ බටන් එක එනකම් බලන් ඉමු මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන continue කියලා බටන් එකක් තියෙනවා. ඒ වගේම පහලින් ඒ බටන් එක අදාළ ටෙක්ස්ට් එක මේ ඇවිල්ලා තියෙනවා. ඒක ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ ඔයාට මේ මෙන්න මේ ඉස්සරහා තියෙන ඒවා ඇඩ්මින් කෙනෙක්ට පේන්නේ නැති වෙන්න දාන්න පුළුවන්. ඇඩ්මින් කෙනෙක්ටද පේන්න ඕනේ නැත්නම් එඩිටර් කෙනෙක්ටද ඊට පස්සේ author කෙනෙක්ටද contributor කෙනෙක්ටද subscriber කෙනෙක්ටද පෙන්වන්න කියලා මේක හදාගන්න පුළුවන්. ඒක ওই විදිහටම තියන්න ඔයාලා කැමති නම්. ඔයාලා මම මේ හිතනවා මේ ඔක්කොම කතා කරානේ වැදගත් දේවල් ටික. ඊට පස්සේ මෙන්න මේ show in list කියලා තියෙනවා. ඔය show in list කියන්නේ මෙතන quality language size click added user කියලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ තියෙන option ටික. මේ quality මොකද language size click added කියලා තියෙනවා. ඔන්න ඔය ටික තමයි. එතනින් අපිට hide කරගන්න පුළුවන් මේ ටික් එක අන්ටික් කරලා. මේ ටික් එක අයින් කරොත් මෙතනින් පෙන්වන්නේ නැහැ ඒක. ඒකත් ඔයාලට කරගන්න පුළුවන්. හරි. ඊට වීඩියෝ ප්ලේ එකට ගියොත් මෙතන auto embed කියලා තියෙනවා. auto embed කියන්නේ මේක ඔන් කරලා මේ ටික් ටික ඔන් කරොත් ඔයාලා මූවී එකක් ඉම්පෝර්ට් කරද්දිම ඔටෝම ස්ට්‍රීම් එකක් කියනවා සර්වර් එක හොස්ට් කරලා තියෙන මූවී එක. ඔයාලට ඒකත් මේ ටික් ටික ඔන් කරගෙන ඒ ඔප්ෂන් එක ලබා ගන්න පුළුවන්. මම මේක කරලා පෙන්නන්න යන්නේ නැහැ මොකද වීඩියෝ එක දික් කරලා ළමයි. හරිද? දැන්ටවත් මම හිතන්නේ සෑහෙන වෙලාවක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මේවත් ඔයාලා ප්ලේයර් සයිස් එක ලොකු කරගන්න පුළුවන් ප්ලේයර් එකේ. නැත්නම් රෙගුලර් සයිස් තියන්න පුළුවන්. මේක ඔයාලා try කරලා බලන්න. මම මේ වැදගත් දේවල් විතරක් කියලා යන්න ඉක්මනට. ඒ වගේම හෝම් පේජ් මොඩියුල් එකට ගියාට පස්සේ ෆීචර්ස් ටයිටල් එක වෙනස් කරගන්න පුළුවන්. මේවත් අර මෙන්න මෙතන තියෙන හෝම් පේජ් එකට ආයිය. මෙන්න මෙතන ගියාට පස්සේ මෙන්න මේ තියෙන දේවල් ටික තමයි වෙනස් කරගන්න තියෙන්නේ. මම පෙන්නන්නම් කිව්වනේ ඊට කලින් ෆීචර්ස් කරන්නේ කොහොමද කියලා මූවී එක. මෙන්න මේ මූවී ටැබ් එකට යන්න. මූවී ටැබ් එකට ගියාම ඔයාලා ඉම්පෝර්ට් කරගත්ත මූවී එකට එහා පැත්තේ මේ තියෙන ෆීචර්ස් කියලා බටන් එකක් තියෙනවා ඇඩ් කියලා. එන්න ඔය ටික ඔහොම කරාට පස්සේ ඒක ෆීචර්ස් වෙනවා. මෙන්න මේ විදිහට. හරි. දැන් මෙන්න මෙතන මේ මම ඉස්සෙල්ලා කිව්වනේ WordPress එකේ ටයිටල් එක වෙනස් කරන්න පුළුවන් කියලා ඉන්ස්ටෝල් කරාට පස්සේ ඒකත් මේ settings වල තියෙන general යටතේ site title එකට මේ ඔයාලා කැමති එකක් දාගන්න පුළුවන් tagline එක දාගන්න පුළුවන්. මෙතනුත් ඔයාලට අර site icon එකක් දාගන්න පුළුවන්. ඔයාලා අතන do option එකෙන් දැම්මනම් ආයි මෙතනින් දාන්න දෙයක් නැහැ. ඒක auto add වෙනවා. ඒ වගේම මෙතන time zone එක ඔයාලා අනිවාර්යෙන් හදාගන්න ඕනේ. ඔයාලා ලංකාවේ ඉඳන් කරනවා නම් මෙතන ඒෂියා යටතේ කොළඹ සිලෙක්ට් කරන්න දාලා save changes දෙන්න. එතකොට සයිට් එකේ ටයිම් එක හරියටම සෙට් වෙනවා. මම හිතනවා මම මේ වීඩියෝ එකේ සේරම කතා කරා කියලා ඉක්මනට කතා කරා. නේද? තව ටික. තව එකක් තියෙනවා. මේ මගේ දෙන්නෙක් විතර ඇහුවා WhatsApp message දාලා මෙන්න මේ letter ටික කොහොමද hide කරන්නේ කියලා. ඕක හෙන සරලයි. ඒකත් appearance වල to play option වලට යන්න. ඒකත් තිබ්බ මෙතන settings වල මට මතක විදියට
ම්, මෙන්න මේක යටතේ මෙදී මේ මේන් සෙටින්ස් වල තියෙනවා පහලට යද්දි මෙතෙන් ෂෝ ලෙට කියලා අන්න ඒක ටික් කරලා සේව් කරන්න. එච්චරයි. ඕක ඊට පස්සේ රීෆ්‍රෙෂ් කරන්න. එතකොට ඒ ලෙටර්ස් ටික හයිඩ් වෙලා යනවා. එන්න එහෙමයි කස්ටමයිස් කරගන්නේ ඩූබ්ලේ තීම් එක. හරි. ඉතුරු ටික ඉතින් WordPress එකේ තියෙන ඩිෆෝල්ට් ඒවා තමයි. ඉතින් ඔයාලට ඒවා YouTube එකේ සර්ච් කරලා බලලා කොහොමද කරන්නේ කියලා බලන්න පුළුවන් මෙනු එකක් දාගන්න විදිය. හැම දෙයක්ම විජෙට් එකක් දාගන්න විදිය. හරි. මම හිතනවා ඔයාලට තේරුණා කියලා මං කියපු දේවල්. එහෙනම් ඉතින් හෙල ක්ලවුඩ් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. නොටිෆිකේෂන් එකත් ඕල් කරගන්නම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. නැත්නම් තවත් අලුත් වීඩියෝ එකක් හමු වෙනකන් හැමෝටම ජය වේවා.